චතාරික සමය අද දවසේ අපිට තවත් දෙවියන් වහන්සේ අප කෙරෙහි දක්වන උන්වහන්සේගේ අනුග්‍රහය, උන්වහන්සේගේ සැලකිල්ල මතක් කර දෙන තවත් දෙයක් දේව වචනේ අපිට හමු වෙනවා. යෙසායා නාගත වක්තුතුමා කියනවා, දෙවියන් වහන්සේ කියනවා, මගේ සෙනගනි බිය නොවන්න, තැති නොගන්න. පුරාණයේ සිට අද දක්වා සිදුවන්ට යන දේ කල්තියාම ප්‍රකාශ කළ බව නුඹලා දන්නහුයි. මගේ සෙනගනි බිය නොවන්න, තැති නොගන්න. දෙවියන් වහන්සේගේ සෙනග එදා බය වුණේ නැහැ. ඒ කියන්නේ එහෙම බය වුණේ නැත්තේ අපි බය නැහැ, අපි ඕන දෙයකට මුහුණ දෙනවයි කියන අර චණ්ඩි පාට් එකෙන් නෙමෙයි. අපිත් එහෙම කියනවනේ. අපි කියන්නේ අපි නම් බය නැහැ ඔය කිසි දෙයකට කියලා. ඒ කියන්නේ අපේ චණ්ඩි පාට් එකෙන්, අපේ ශක්තියෙන් අපි වැඩකාරයෝ වෙන. ඊශ්‍රායල් ජනතාව කිව්වේ අපි බය නැහැ කියලා දෙවියන් වහන්සේ නිසා. දෙවියන් වහන්සේ උන්ට පණිවිඩයක් දීලා තිබුණා, බය වෙන්න එපා, තැති ගන්න එපා. මම ඔබගේ දෙවියන් වහන්සේ. තාමත් මේ ජනතාව මේක විශ්වාස කරනවා. අපේ ජීවිතෙත් මේ ස්වාමින් වහන්සේ නව ඊශ්‍රායල් වන අපිට කියනවා, බය වෙන්න එපා, තැති ගන්න එපා. ඔබ ශක්තිමත් නිසා නෙමෙයි, ඔබ කාටවත් බය නැති නිසා නෙමෙයි, ඔබ චණ්ඩියෙක් නිසා නෙමෙයි, ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා තිබෙන කෙනෙක් නිසා. මේක තමයි චණ්ඩින්ගේ බිය නැති බවයි, තැති නොගන්න බවයි, දෙවිඳුන් කෙරෙහි විශ්වාස කරන අයගේ බිය නැතිකමයි, තැති නොගන්න බවයි අතර තිබෙන වෙනස. හුඟක් චණ්ඩි හැබැයි තමන් ගැන ලොකුවට කතා කරාට, අධිතක්සේරුවෙන් කතා කරාට අසරණ වෙන වෙලාවක් එනවා. ජය ගන්න බැරි දේවල්, ජය ගන්න බැරි සටන් තියෙනවා. පේනවනේ දැනුත් එහෙම පාතාල ලෝකේ එකිනෙක කෙනාව මරා ගන්න හැටි. ඒ චණ්ඩින්ගේ බය නැතිකම. දෙවිඳුන්ගේ සෙනගට ඒක නෙමෙයි කියන්නේ. දෙවිඳුන්ගේ සෙනගත් තැති ගන්න එපා, බය වෙන්න එපා. හේතුව මම ඔබ සමග සිටිනවා. මම ඔබ සමග සිටිනවා. බයවීම, තැති ගැන්ම, ඇදහිල්ල නැති තැන සිදුවෙන දෙයක්. යේසුස් වහන්සේ ගෝලයන්ගෙන් ඔබේ ඇදහිල්ල කියලා ප්‍රශ්න කරේ කොහේදීද? යක්ෂාත්ම දුරු කරන්න බැරි වෙච්ච තැනද? යාඥා කරාම ලෙඩ්ඩු හොඳ වුණේ නැහැ, සුව වුණේ නැති වෙලාවේද? නැහැ. කුණාටුව සංසිඳවන වෙලාවේ. ඔවුන් බය වුණා. මොකටද බය වුණේ? මේ කුණාටුව සැරයි, තදයි, මුදත් සැරයි. මේකට නම් මුණ දෙන්න අපිට අමාරු වෙයි. ඔරුවයි අපි ස්වාමින් වහන්සේ ඔක්කොම ගිලිලා මැරෙන්න තමයි වෙන්නේ කියලා බය වුණා. කුණාටුවේ තදබලකමට ඔවුන් බය වුණා. මේ වචනේ කියනවා එහෙම. බය වෙලා තමයි යේසුස් වහන්සේ කිව්වේ, ස්වාමිනී අපි විනාශ වෙන්න ළඟයි, පේන්නේ නැද්ද කියලා. එතකොට තමයි යේසුස් වහන්සේ සුළඟටයි මුහුදටයි තරවටු කරලා නිශ්ශබ්ද වේව, නිශ්චල වේව කියලා ඔබේ ඇදහිල්ල කියන්නේ. අදත් අපිනුත් එහෙම තමයි. අපේ අසනීපය නිසා, අපේ මුදල් ප්‍රශ්න නිසා, අපේ ණයතුරුස් නිසා, අපේ දරුවන්ගේ ප්‍රශ්න නිසා, අපිට විසඳ ගන්න බැරි නොයෙකුත් දේවල් නිසා අපි තැති ගන්නවා, බය වෙනවා. ඒ වගේ වෙලාවට ස්වාමීන් වහන්සේ ආනවා, ඔබේ ඇදහිල්ල කියන. අපිට ඇදහිල්ල අවශ්‍ය මේකටයි. තැති ගන්න නැති වෙන්න. මරණයටවත් අපි බය නැහැ. මරණය පෙනිපෙනී ඉන්නකොටත් අපි තැති ගන්නෙ නැහැ, බය වෙන්නේ නැහැ. තැති ගන්නවා නම්, බය වෙනවා නම්, මරණය පෙනිපෙනී, භයානක අසනීප පෙනිපෙනී ලකුණ තමයි අපේ ඇදහිල්ල මදි කියන එක. ඒ නිසා අද දේව වචනේ කියන්නේ, මගේ සෙනගනි බය වෙන්න එපා, තැති ගන්න එපා. ඔබ මා කෙරෙහි ඇදහිල්ල තබා තිබෙනවා නම්, මා කෙරෙහි ඔබ පූර්ණ විශ්වාසය තබා තිබෙනවා නම්, කිසිම හේතුවක් නැහැ ඔබට බය වෙන්නවත්, තැති ගන්නවත්. හේතුව මම ඔබ සමගයි. අද දවසේ දේව වචනෙන් මේ චතාරික කාලයේ ස්වාමීන් වහන්සේ ඔබට මට මතක් කරලා දෙනවා, බය වෙන්න එපා, තැති ගන්න එපා. ස්වාමීන් වහන්සේ අපි සමගයි. ඔබට දේශ පිහිට.